Hello, Amma. Ini betul kontak ke sini. Hello, Amma. Tamu kali ini. Ini betul nomor apa? Hari-hari mana kita ini? Good morning. දැන් වෙලාව 8යි. අද අපි යනවා ලංකාවේ 15 වෙනියට උසම කන්ද බලන්න. අද මේ ගමන ඇවිල්ලා උදේ 3ට පටන් ගත්ත ගමනක්. දැන් අපි ගොඩක් දුර ඇවිල්ලා තින්නේ. අද අපිත් එක්ක ඉන්නවා නංගි යාළුවයි. දැන් අලුත් එක්කෙනෙක් ඉන්නවා විදු අයියා. සාදරයෙන් පිළිගන්නවා අපේ ගමනට. එහෙනම් දැන් අපි මෙතන ඉඳන් යනවා ගොංගල බලන්න. අද මොකද ගොංගල මේ කැම්පින් කරන්න දෙන්නේ නැහැ. එතකොට අපි එක දවසකින් මේ ගමන ඉවර කරන්න එක නැගලා පැහැල ඉවර කරන්න ඕනේ. ඒ නිසා දැන් අපි ඉන්නේ හේස්වත්තරා ගොංගල මාර්ගය කියලා හැරෙන තැන. එතකොට අපි මෙන්න මේ පාරේ මෙන්න මෙතන උඩින් හැරලා ගොංගලට යන්න ඕන. මාර ලස්සන පාරක් පවුනේ ඔය ගැට්ටිය දකින්න ඇති. බලමු උඩට ගිහිල්ලා. මම හිතන්නේ දැන් ගොඩක්ම ළඟයි. එයාට නම් මල්ලි බව්ව මල්ලි හේසොත් යාළුවා මාරම ලස්සනක් තියෙන්නේ. මේක නෙක්ස්ට් ලෙවල්. කොහොමද view එක? අපි දැන් ඉන්නේ වලාකුළු මට්ටමේ. ටික වලාකුළු අපේ පැත්තට යනවා. කොහොමද? ඇස් දෙකට පේන view එක lens එකට ගන්න බෑ. මාර සීතලක් තියෙන්නේ. අපි ආපු ටයිම් එක නම් මාරම කට්ටිය මොකද හිතන්නේ ගමන ගැන? පිට behind the scenes කරනවා. මැරෙන්න කලින් එකපාරක් හරි එන්න ඕන ගමනක් ගොංගල. මේ මීදුමට වැහේ තව ටිකකින් මෙතන. අර ටික වැහෙනවා. අපේ පොඩි රෙස්ට් එකෙන් පස්සේ දැන් අපි මේ මීදුම මැදින් ගොංගල කන්ද තරණය කරන්න යනවා. කොහමද උඩ? ඉස්සු හැදෙනවා. කොමෙන් හරි අපි බයික් එකකින් එන්න පුළුවන්. උඩරින් උඩට දැන් ඇවිල්ලා තියෙන්නේ. මෙතනට තියෙන view එක Forden Plains එතකොට Riverstone වගේ feeling එකක් තමයි මේ කුරු ගස් එක තියෙන්නේ. තාම කට්ටිය යනවා මග. ඇත්තටම කියනවා නම් මේ පාරේ එනවා නම් මේ බයික් එක එන්න බයික් එක එනවා නම් මේ මැනුවල් බයික් එකක් එන්න. මොකද මේ
ස්කූටි එකකුණත් යන්නෙන් අමාරුයි. අත්දැකීමෙන් කියන්නේ සිරාට මත. ඉතින් දැන් අපි අපේ ගමන නිල වශයෙන් පටන් ගන්න යන්නේ මෙන්න මෙතනින්. බයික් ටික දාලා බෑග් එකමත් අරගෙන අපේ හයික් එක පටන් ගන්න යන්නේ. මාරම ලස්සනක් තියෙන්නේ. ඒ අන්න ගොංගල පේනවා. අර පේන්නේ. කොහොම යන්න තියෙන ඉතින් ඔය කට්ටිය ගොංගල යනවා නම් මෙතන තියෙන නේවි කැම්ප් එක. එතන මේ පොතක අස්සම් කරලා පැමිණි වෙලාව සහ පිට වෙලා යන වෙලාව අස්සම් කරන්න ඕන. නෑ හොඳයි ඇත්තටම ආරක්ෂාවට එන ගාන ලියන්න ඕන. ඒ ටික එහෙම ලියලා ඉවර වෙලා තමයි අපි යන්න පටන් ගන්න. වතුරේමත් තියෙනවා වතුරත් පුරව ගන්න පුළුවන්. පල්ලේ ඉඳන් බොරුවට වතුර උස්සන් එන දෙයක් නෑ. ඉතින් දැන් අපි යනවා ගොංගල හයික් එක පටන් ගන්න. ඉතින් දැන් අපි මීදුම අතරින් ඇවිදගෙන යනවා අපේ ගමනාන්තයට. කොහොමද මීදුම? මාරම ලස්සන මාරම හිත නිවන ෆීලිං එක. ඉතින් ඔය කට්ටිය එද්දි කැම්ප් එක පව් කළා. ඉතින් පාර දෙකට බෙදෙනවා. ඉතින් කැම්ප් එක පාස් කරලා එද්දි පාරවල් දෙකක් හම්බ වෙනවා. උඩ පාරයි පල්ලෙහා කොන්ක්‍රීට් කරපු පාරයි. අපි ටිකක් වෙලා කල්පනා කරා මොන පාරේද යන්නේ කියලා. ඒකට ඔය කට්ටිය නනම් අනිවාර්යෙන් මේ කොන්ක්‍රීට් කරපු පාරේ ඉන්න. අනිත් පාරවල් වල ගිහිල්ලා වරද්ද ගන්න එපා. එනවනම් මෙන්න මේ වගේ දවසක එන්න. මොකද අපි බලාපොරොත්තු වෙන ෆීලිං එක ඒ විදිහටම තියෙනවා. ඔන්න දැන් තමයි ගමනේ අමාරුම ටික පටන් ගන්නෙ. ඒක කුඩල් එකත් එල්ලුන්නේ නැහැ කියලා හිතන්නේ. ඔයා රැවටිලා ඉන්නේ. දැන් හිතන්නේ අයියෝ. ආයි කූඩල්ව ගලවන්නේ කිලෝමීටර් එකමාරක් ගිහිල්ලා. මාරම ලස්සන මාරම කූල් ෆීලිං එකක් තියෙන්නේ. මෙන්න මේ ගොංගල රක්ෂිතය ඇත්තෙන්නේ සිංහරාජ කියලා රක්ෂිතයද. ඒකට මෙන්න මේකේ ලංකාවට ආවේනික ශාක විශේෂ සත්ත්ව විශේෂ මාර ගොඩක් තියෙනවා. ඒකට අපි ඒක බලන්න එනවා නම් ඒ කිසිම දෙයකට හානියක් වෙන්නේ නැති වෙන්න මේක රස විඳලා යන එක තමයි වටින්නේ. මේ කැලේ දකිද්දි මතක් වෙන්නේ අපි මාස 8කට විතර කලින් ගිහපු නගල්ස් ගමන. මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න ලින්ක් එක. ඉතින් බලන්න. තනිකරම නගල්ස් කැලේ තියෙන ගස්වල ඒකට පොළවේ මුල්වල ලක්ෂණයේ විදියටම මෙහෙත් තියෙනවා. කුරු ගස් මාරම නිදහසක් දැනෙන්නේ.
මේක දකිද්දි නම් මට මතක් වෙන්නේ ලකිතුයි ෆර්සානුයි සිමාමුයි ශෂින්දු අයියයි බානකවයි. කෙලින්ම නගස් ෆීලිං එකමයි. ගොංගල මුදුන කියලා හිතාගෙන ඉන්න තැනකට අපි දැන් ලං වෙනවා. ගොංගල මුදුනේ ඉන්නේ. Wow! කොහොමද ෆීලිං එක? මේ තමයි ගොංගල. අපි එන්නේ අන්න අතන ඉඳන්. අර පේන්නේ. උඩ නෙවෙයි. අන්න අර පේන්නේ. ඒ ඉඳන් එන්නේ. ඉතින් දැන් අපි උයන වැඩේ පටන් ගන්න යන්නේ මෙතන ඉඳන්. අද අපි හදනවා ඩෝරා කේක්. අපි නංගි තමයි චෙෆ්. මොනවද හදන්නේ චෙෆ්? ඩෝරා කේක්. ඩෝරා කේක් හදන්න යන්නේ. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා මේ. උස දැන් වඩ බයි කෙනෙක් ඉන්නවා. ඒ වටින්. ඕකේ මෙන්න මෙතනින් පල්ලෙහාට වෙලා තමයි නවතින්නේ නේද? දැන් අපි වැඩේ පටන් ගමු. එනවා එක ෆැන්ටසීන එක මං සැරිසැරුවා පාවෙමින් ඔබ ලංවී උන්නවයි හිත ගැස්සුනෙවේ තරම් SMS යන්නතුරින් කවිලිව්වත් රෑගනන් ඩිජිටල් වෙම්ගී දහසක් මං ඇහුවත් මේ තරම් ඒ කොයි කවදාවත් නාදරයක් නං හිතේ දැල්ුණේ අඩඩාඩඩාඩඩා එන ஏதோ செய்கிறாய் அடடா என் நெஞ்சில் கொய்கிறாய் கனவில் நீயும் வந்தா ஏ உருகம் கேட்கிறாய் எதிரில் நீயும் வந்தா ஏ உயிரில் கேட்கிறாய் அடு உன்முக கண்கள் எண்ணி மறந்தும் கைகள் தட்டுதே හිමිදිරිය පිණි පොදසේ හිත සසලයි කාලතාලින් මද සුළගේ හිති කෙරෙන පිණි විසිරෙයි සීතලෙන්මෙන් මට නොදැනී හිත ඉගිලේ රහසින් එදේදයෝ නෙනකිරිදේ වනදා එක ෆැන්ටසීන එක මං සැරිසැරුවා පාවෙමින් ඔබ ලංවී උන්නවයි හිත ගැස්සුනෙවේ තරම් SMS යන්නතුරින් කවිලිව්වත් රෑගනන් ඩිජිටල් වෙම්ගී දහසක් මං ඇහුවත් මේ තරම් ඒ කොයි කවදාවත් නාදරයක් නං හිතේ දැල්ුණේ අඩඩාඩඩාඩඩා එන ஏதோ செய்கிறாய் අඩඩාඩඩාඩඩා என் நெஞ்சில் கொய்கிறாய் கனவில் நீயும் வந்தா ஏ உருகம் கேட்கிறாய் எதிரில் நீயும் வந்தா ஏ உயிரில் கேட்கிறாய் அடு உன்முக கண்கள் எண்ணி மறந்தும் கைகள் தட்டுதே හිමිදිරිය පිණි පොදසේ හිත සසලයි කාලතා
කැවෙනා පිනිවිසිරේ සීතලෙන් මෙන් මට නොදැනී හිත ඉගිලේ රහසින් එදේ ඕනෙන කිරිදේ වනද එක ෆැන්ටසීන එක මං සැරිසැරුවා පාවෙමින් ඔබ ලංවියුන්නවයි හිත ගැස්සුනේ මේ තරම් SMS යන් මතුරින් කවිලිව්වත් රැගනන් ඩිජිටල් වෙම් ගී දහසක් මං ඇහුවත් මේ තරම් දැන් කන්න යන්නේ අපේ නංගියා දු මේක කකුලක් वाइल्ड बुक बुक पट्ट रहा पट्ट में रहती है කෑම උයල ඉවරයි කෑම කාලත් ඉවරයි කට්ටිය අත හොදන ගමන් ඉන්නේ දැන් අපි යනවා ගොංගල උසම තැනට අර වෙන්නේ අර පැත්තේ ගොංගල උසම තැන ගොංගල උසම තැනට ගිහිල්ලා එතන ඉඳලා ලස්සන බලලා ගමන ඉවර කරන්න තමයි හිතාගෙන ඉන්නේ දැන් ඇවිල්ලා 12:45 විතර වෙලා අපි අද හවස ගෙදර යන්නත් ඕන ඒක නිසා මේ උයපු කිසිම දෙයක shopping bag එකක් අද මෙතන තියලා යන්නේ ඔක්කොම දාගත්තා වතුර විතරයි බිමට දැම්මේ මේත් ඔක්කොම අරගෙන ඉතින් අපි නංගි හදපු ඩෝරා කේක් එකක් කාලා මේ අපි යනවා ගොංගල උසම තැනට මහතම උන්ට එන්න පුළුවන් ටච්මට එන්න පුළුවන් අපි අර ජනප්‍රවාදීත් කියමු හිමින් දන්න විදිහටනේ මේ ගොංගල ගන්ධ ගැන ජනප්‍රවාද ගොඩක් තියෙනවා අපි මාර විදියට ඒව හෙව්වට ඇත්තම කියනවා නම් හම්බුනේ නැහැ ඒ වුණාට ගිය අවුරුද්දේ මුල මම පළවෙනියටම සූර්යකාන්තේ කැම්පින් එකේ සූර්යකාන්තේ නිකන් vlog එකට එද්දි මගේ යාළුවෙක් මට කිව්ව කතාව හරියට නේ ලාවට මතක තිබිලා තමයි මේක කියන්නේ මොකද සමහර විට මේක හරි වෙන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් ඒකට ඒක අනුව මට මතක විදියට කවුරු හරි මේ දෙවි කෙනෙක් හරි ඔන්නෝම කතන්දරයක් කිව්ව අර්ධ දෙවියෙක් හරි එයාගේ ගොනා ගෙනල්ලා මේ කැලේ බැන්දලු බැන්දර පස්සේ එයා බැඳලා එයා ගියාලු හවස ඇවිල්ලා ගොනාව අරගෙන යන්න ඉතින් කොහොම හරි එයාට හවස් වෙද්දී ගොනාව හොයාගන්න බැරි වුණාලු ඊට පස්සේ මෙයා ඒ ගොනා හොයන එක අතහැරලා දැම්මලු ඉතින් මේ ගොනා ගැට ගාලා හිටපු නිසා මේ ගොනාට කන්න පුළුවන් වෙලා දියුනේ ලණුවේ දිග තියෙන ප්‍රමාණය විතරයි තනකොළ. ඉතින් මේ හරක තන් ගොනා කන්න පුළුවන් තරමක් කාලා ගල් ගැහුණා කියලා ජනප්‍රවාද වල තියෙනවා. ලු මේකේ හරි වැරදි අපි දන්නේ නැහැ. ඉතින් කොහොම හරි මේ හරකගේ නාය දෙපැත්තෙන් ගිංගගයි නිල් වලාගඟයි පෝෂණය කරන ප්‍රධාන අතු ගංගා දෙක ආරම්භ වෙනවා කියලා කියනවා. ඉතින් කොහොම හරි මෙන්න මේ ගොංගල
ඇවිල්ලා ඕමෙන්ති තා වටිනා ශාක සත්ව විශේෂ රැසක් අංගගෙන ඉන්න ලංකාවට ගොඩක් වටින අපි පරිස්සම් කරන්න ඕන රක්ෂිතයා අම්මට සිරි මේක නම් පාරාදීසයක් යාවා සබා ඔන්න ඔය විදියට අපේ ගොංගල ගමන ඉවර වෙනවා කොහොමද මේ නීදුම දැන් අපි ආපහු යන්න ඕන අර කුළුණක් පේන අන්න එතනට යන්න මෙතන බෑලා අන්න අර පේන ගලගාවට ගිහිල්ලා එතනින් පල්ලෙහාට බෑලා අන්න අර අයින දිගේ අතන්ට යන්න ඕන යන්නේ දැන් වෙලාව 1:00යි මම කියන්නේ මේක විඳින්න ඕන ෆීලිං එකක් ඇවිල්ලා විඳින්න ඒ වගේම තව කෙනෙක්ට විඳින්න අපි වගේ ඉතුරු කරලා යන්න එහෙනම් අපි යන් ඉස්සරහට කොහොමද දැන් මෙතනින් බහිනෙක් ගැන තියෙන අදහස පස්සෙන් යන්න වෙන්නේ පට්ට ගමනක් ඉවර කරලා අපි දැන් ගොංගල නේවි කැම්ප් එක ගාවින් පල්ලෙහාට බැස්සා ඒ කියන්නේ අපේ ගමන දැන් ඉවරයි මෙහෙම මේ තියෙන පාරේ මේ අපේ ළඟේ බෑග් එක අරගෙන යන්න පොඩ්ඩක් ආවේ ඉතින් මේ විදියට පල්ලෙහාට යනවා දැන් ගමන ඉවරයි ඉතින් පල්ලෙ අතන උඩදී මේ එකේ කට්ටියත් කතා කරා ඊට පස්සේ එතන පොත තියෙනවා දැන් අපි අතුරට ගියා වගේම එළියට එන වෙලාවත් අස්සම් කරන්න ඕන ගියපු කට්ටිය ගාන ලියන්න ඕන එද්දී ආපු කට්ටියත් ඒ ගියපු කට්ටිය ඔක්කොම ආවා කියලා ඒකේ අපි සටහනක් දාන්න ඕන ඊට පස්සේ ඒ වැඩ ඔක්කොම ඉවර කළා දැන් අපි මේ මීදුම පාර මැදින් අපේ බයික් ටික නවත්තපු තැනට එනවා ඕම් ඉන්න අන්තිම වෙනකන් ඉස්සරහට ගිහින් බලමු අමතක නොවන ගොංගල ගමන මෙන්න මේ විදිහට ඉවර වෙනවා මොකද හිතෙන්නේ ඔය කට්ටියට රියැක්ෂන් එකක් දෙන්න ඕන මදි. එයාට රියැක්ෂන් එකක් දෙන්න ඕන ආයිද නියමයි සුපිරි ඇත්තටම සුපිරි. එහෙනම් මේ බ්ලොග් එක මේ විදිහට ඉවර වෙනවා දිගටම වීඩියෝස් බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න එහෙනම්